නේ හාමිනේ ඔය මොකද්ද මේ මට කරපු වින්නැහිය? ගමරාලගේ කොන්ද කඩපු වැද්දා අවසන් රූපරාමෝතෙක් මේ කතාව නරඹන්න. ඔන්න දවසක් ගමහාමිනේ ගමරාලට මෙන්න මෙහෙම කිව්වා. පුතේ ඉඳන් රෑ වෙනකල් ගේ දොර වැඩ කරනු ඇති. මං හිරකාරියක් වෙලා සිතට තවම සතුට නැති. මහජන බැංකුවේ සිසුන් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට දිරිය දෙන්න. පුතේ ඉඳන් රෑ වෙනකල් ගේ දොර වැඩ කරනු ඇති. මං හිරකාරියක් වෙලා සිතට තවම සතුට නැති. මට නම් දැන් මේ ගෙදර බත්තම්බ ඉඳලා එපා වෙලයි තියෙන්නේ. මේ ඔහෙට බැයිද මාව කොහේ හරි එක්කොරාන යන්න? මොකද්ද අපේ මේ හිටි ගමන් ඔහෙට හැදුන කුලප්පුව? එහෙමත් කලබලයට ගමන් බිමන් යනවද? ඒවනම් හරියන්නේ නැහැ. ඔහේ අද මාව කොහේ හරි එක්කන් යන්න ඕන. අපිත් ආසයි යන්නේ ඔහෙලා වගේ විනෝද වෙන්න. මං හාමිනේව අද කන්ද උඩ දේවාලෙට එක්කොරාන යන්නම්. හාමිනේට බැරිය දේවාලෙට ගිහින් මොකක් හරි ප්‍රාර්ථනාවක් කරන්ට. අනේ ඇත්තට ඔහෙට මං කියන දේ තේරෙන්නේ නැති හැටි. මට ඕනේ ප්‍රාර්ථනා කරන්න නෙවෙයි. හොඳට විනෝද වෙන්න. හොඳයි. හාමිනේම එහෙනම් කියමු බලන්ට කොහෙද යන්න කැමති කියලා. ගමහාමිනේ කවදාවත් දියැල්ලක් දැකලා තිබුණේ නැහැ. ඉතින් ගමහාමිනේට හිතුණා දියැල්ලක් ළඟටම ගිහින් හොඳ හැටි විනෝද වෙන්න. යන්නට ඕනා මට දියැල්ලක සිරි බලන්න. අදම මාව එක්ක යන්න මේ පාළුව නැති කරන්න. අදම මාව එක්ක යන්න මේ පාළුව නැති කරන්න. මට දියැල්ලකින් හොඳ හැටි නාන්න ඕන. ඔහෙට පුළුවන්ද මාව දියැල්ලක් ළඟට එක්ක යන්න? මහ කැලේ මැද්දට වින්න විශාල දියඇල්ලක් තියෙනවා. මං ඒකෙන් පුංචි කාලේ නාලක් තියෙනවා. මං එහෙනම් ඔහෙව එතෙන්ට එක්ක යන්නම්. කෙලයක් මැද රජ ගමනක දින්නා යනවා හරි හරියට. ගමරාලගේ කකුළු රිදෙයි කැලේ මැදින් ඇවිදිනකොට. දියැල්ලට හුඟක් දුරයි ගමරාලට වෙච්චි වැඩේ. හාමිනේගේ සතුටට දැන් බාධා වෙනවා මාර වැඩේ. හාමිනේගේ සතුටට දැන් බාධා වෙනවා මාර වැඩේ. හාමිනේ මේ කවදාවත් නැතුව අද මගේ ධනේස් පොල් කටු දෙක රිදෙනවනේ. මෙතනින් එහාට නම් මට අඩියක්වත් යාගන්ට බැරි වෙයියෝ. අයියෝ. ඒ කියන්නේ අද අපිට දියැල්ල ළඟට යන්න බැරි වෙයිද? හප්පුච්චියේ කවදාවත් නැතුව වෙච්ච දෙයක් මට. බෑ මීට එහා නම් අඩියක්වත් තියන්න බෑ මට. ගමජෝඩුවට මුහුණ දෙන්න වුණේ ඔවුන් හීනකින්වත් හිතපු දෙයකට නෙවෙයි. ගමරාලට දනහි සමාරුව නිසා ඇවිද ගන්න බැහැ. ගමහාමිනේට ගමරාලව කැලේ දාලා තනියම ගෙදර යන්නත් බැහැ. ගමහාමිනේ දස අතේ කල්පනා කරන්නට වුණා. මේ දැන් ඉතින් දියැල්ලෙන් කමක් නැහැ. ගෙදර යන හැටියක් කල්පනා කරනවකෝ. මගේ ධනහිස් පොල් කටු දෙක ගෙවිලාද කොහෙද හාමිනේ? මීට එහා නම් අඩියක් තියනවා බොරු ඕම්. ගමහාමිනේ
පිස්සුවෙන් වගේ කල්පනා කර කර ඉන්න අතරතුරේ ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික සංග්‍රාව චූටි බබා ඈතින් වැද්දෙක් තමන් දෙසට එනව දකිනවා. සිද්ධ වෙනවා ඔහෙට මොහොතකට ද්‍රෝහි වෙන්න. විස්තර කිය ඉන්න වෙලාවක් නැහැ. ඔහෙ ඉක්මනට මේ ගෝණිය ඇතුළට රිංගනවා. හනිකට ගම හාමිනේ ගමරාලව ගෝණිය ඇතුළට දාලා ගෝණියේ කට බැන්දා. මේකව රවට්ට ගත්තොත් මට පුළුවන් වෙයි මේකගේ කර මතින්ම ගමරාලව ගෙදරට එක්කොරාන යන්න. මායම් 64ක් තියෙන එකේ බලමුකෝ එකක් දාලා. එහෙම හිතපු ගමහාමිනේ වැද්ද තමන් අසලට එනවත් එක්කම හයියෙන් අඬන්නට වුණා. අනේ මේ කැලේ අතරමං වුණු ගං කැකුලිට පිහිටක් වෙන්න වැද්දි අයියන්ඩියෙක් නැති හැටි. තවත් නම් ඉවසල පලක් නැහැ. ඕ මන් දිවි නහගන්නවා. ගෝනි පොජ්ජක් පැත්තක තියාන කැලෑ පොජ්ජ තනියම කැකුලියක් කඳුළු පුජ්ජ හලනවා. මේ හිත් පොජ්ජට වාවන්නෑ මගේ දෙයෝ. වැද්දි අයියන්ඩි අසරණ මාදිස තවත් බලා නොයින්ද මට පිහිට වෙන්න වැදි අයියන්ඩි. මේ ගෝනිය කරට අරගෙන මාව ගම්මානට ගිහින් ඇරලවන්නකො වැදි අයියන්ඩි. එතකොට වැද්දි අයියන්ඩි කෙරෙහි මගේ හිත වෙනස් වෙයි. හාද? නාඩයින්දින් කැකුලියේ මං උදව් කරන්නම්. ඔන්න ඉතින් වැද්දා ගමයා ඉන්න ගෝනිය කරට අරන් මෙන්න මෙහෙම කියන්නට වුණා. මටත් හොරා මගේ හිත ගිය කැකුලි ඔයා ගැලේ මගේ දෙයිය මට මවලා ගියා. නුඹටයි මටයි මොකටද ගෝනියක් මෙදා හරිම බරයි කටලිහලම බලමු සුදා. මේ ගන පාලු කැලේ අද මම බොරු කීවා ගෝනිය ලිහා බැලුවොතින් අතගත් මගේ සැමියගේ පිහිටට කවුරු නැති යන්නට වුණා කරමතින්. ගෙදරට තවම දුරයි නුඹගේ උදව් ඕනේ මග හැර යන්න එපා ඉතින්. ඔබටත් පිනක් ලැබේ රාලට සුවය ලැබේ සමාදුන්නොතින්. මොනවා? තිගේ මිනිහද මේ මගේ කර්මත ඉන්නේ. තී මාව රැවට්ටුවා එහෙනම්. තිට මං අද හොඳ පාඩම් පොජ්ජක් උගන්වනවා. මේ කව මන් දානවා අද බිමට. හපොයි දෙයියනේ මගේ දනහිස් පොල් කටු දෙක මදිවට මේක මගේ කොන්දත් කැඩුවනේ. දරුවා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරම්භන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. අනේ හාමිනේ ඔය මොකද්ද මේ මට කරපු වින්නැහිය?